ඉතින් යාළුවනේ සමහර තැන් තියෙනවා ඇස් දෙක පියාගත්තම හිතට පුදුමාකාර සැනසීමක් ගෙන දහසකුත් ප්‍රශ්න මැද දුවන අපේ ජීවිතවලට මොහොතකට හරි නැවතිලා හුස්ම ගන්න පුළුවන් කියලා හිතෙන පින්බර තැන්. අද අපි යන්නේ මිනුවන්ගොඩ තියෙන හිතේ නිදහස උපරිමයෙන්ම දැනෙන ගොඩක් අය නොදන්න පින්බර භූමියකට. මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලටත් දැනේවි මේ තැන තියෙන ශාන්ත බව. මේ තමයි අඹගහවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය. මිනුවන්ගොඩ කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගරික පරිසරයෙන් මදක් ඈතකට වෙන්න ලස්සන වෙල්යායක් අසල පිහිටලා තියෙන අඹගහවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය කියන්නෙම හාස්කම් පිරි පුණ්‍ය භූමියක්. මේ පන්සලට ඇතුළු වෙද්දිම අපේ හිතට දැනෙන්නේ පුදුමාකාර සිසිලස. බලන්න මේ බෝධීන් වහන්සේ යට තියෙන නිස්කලංක බව. නගරයේ සද්ද බද්ද මැද මේ වගේ පින්බර තැනක් තියෙනවා කියලා ඔයාලත් දැනන් සිටියද? හරි ඉතින් යාළුවනේ මිනුවන්ගොඩ අඹගහවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන කියන පුණ්‍ය භූමියට ඇතුල් වෙද්දිම අපේ නෙත ගැටෙන්නේ ඒ ශාන්ත වූ බුදුරුවයි. මේ පන්සල පැරණි පන්සලක් වෙන්ම හාස්කම් පිරි පුණ්‍ය භූමිය. ඒ වගේම මේ පන්සල අසලින් යන සෑම අයෙක්ම මදක් නතර වෙලා පඬුරක් දාලා යන්න නම් අමතක කරන්නේ නැහැ. ඒ තරම්ම මේ පන්සලට ලැබෙන ගෞරවය නම් කියා නිම කළ නොහැක. ඉතින් යාළුවනේ ඔයාලට පේනව නේද මේ පන්සලේ දේව රූප සමූහයක් දක්නට ලැබෙනවා. ඒ වගේම ඔයාලගේ හිතේ ප්‍රශ්නයක් තියෙන හැම මොහොතකම සිතට සහනයක් සැනසුමක් සොයනව නේද? ඉතින් මේ පන්සලට මොහොතක් ආවොත් ඔයාලගේ හිතේ තියෙන සෑම ප්‍රශ්නයක්ම අමතක වෙලා යාවි. ඒ තරම්ම මේ පුණ්‍ය භූමිය මාරම ශාන්තදායකයි. ඉතින් යාළුවනේ පිරිච්ච ලෝකෙක ජීවත් වෙන අපිට හිතට පොඩි හරි සහනයක් දැනෙන තැනකට යන්නේ නැත්නම් කියලා හිතන වාර අනන්තයි. ඉතින් යාළුවනේ මේ පන්සලට ආවොත් ඔයාගේ හිතේ තියෙන සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ලැබෙන බෝසමිඳුන් අභියස ඇසිපිය නොහෙලා බලා හිඳිමින් ඔයාලගේ ප්‍රශ්න, ගැටලු, බලාපොරොත්තු සියල්ලක්ම සඵල කරන හාස්කම් වලින් පිරි පුණ්‍ය භූමියක් තමයි අඹගහවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය කියන්නේ. ඔයාලට පේනව නේද මේ පන්සලේ ලස්සන පැරණි දේව ප්‍රතිමා වගේම පැරණි විෂ්ණු දේවාලයක්ද මේ පන්සලේ දක්නට ලැබෙනවා. ලෝකයේ තියෙන කලබලකාරී බවින් මිදිලා හිතට සහනයක් සැනසුමක් සොයන සෑම කෙනෙකුට පන්සල කියන්නේ නම් මාරම නිවහන. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි අඹගහවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය. මේ පන්සලට ආවොත් ඔයාලට පෞරාණික බුද්ධ ප්‍රතිමා වගේම දේව ප්‍රතිමා රැසක් දක්නට හැකියාව ලැබෙනවා. පාරේ යන සෑම වාහනයක්ම මේ පන්සල අසලින් නම් නතර කරනවා. ඒක මාරම පුදුමයක්. ඔයාලට පේනව නේද යාළුවනේ? ත්‍රිවිල් අංකල් කෙනෙකුත් තමන්ගේ ත්‍රිවිල් රථය නතර කරලා පන්සලේ පඬුරු පෙට්ටියට පඬුරක් ලබාගෙන ආශිර්වාදය ලබාගෙන තමයි තමන්ගේ ගමන පිටත් වුනේ. ඉතින් මේ ශාන්ත වූ බුදුරුව බෝසමිඳුන් අභියස ඉඳගෙන බලාගෙන සිටින විට ඔයාලගේ හිතේ තියෙන සෑම ප්‍රශ්නයක්ම අමතක වේවි. ඉතින් මේ බෝසමිඳුන් අභියසට ඔයාලත් අනිවාර්යයෙන්ම පැමිණෙන්න. ඔයාලගේ හිතට මේ පන්සල ගැන දැනෙන හැඟීම කෙතරම්ද කියා කමෙන්ට් එකකින් වචන කරන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.